ඔටම ගොඩක් ආදරෙයි. අපි මේ සටන ජයගමු කොහොම හරි. කෙසේ හෝ කරන ජාතියක් අපි. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කිසිම ආගම් බෙදකින් තොරව ශ්‍රී ලංකාද UMPද JPද කියන පක්ෂ පාටයකින් බේදයකින් තොරව අපි මේ වැඩේ කරන්නේ අපේ ක්‍රිකට් එක වෙනුවෙන්. අපි ලස්සන ක්‍රිකට් එක අපිට තිබ්බා. අර්ජුනල්ලා සනත්ලා ඒ කාලේ සෙල්ලම් කරන කාලේ. හැබැයි වර්තමානයේ ක්‍රිකට් එක බලපාලට ගිහින් තිනවා. භූම දාණය වෙලා තියෙන වෙලාවක අපි මේක නැවත නගා සිටවන්න අපි මේ කරන අරගලයක්. ඉතින් මේ සාමකාමී අරගලයක්. අපි වැලි කැටයක්වත් අතට ගන්න නැතුව කිසිම හිංසාවක් පීඩාවක් නොකර කිසිම කෙනෙකුට කරදරයක් බාධාවක් නොවන විදිහට තාමත් විනයානුකූලව මේ කරන අරගලය සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න හැමෝගේම ආශිර්වාද ලැබෙනවා. ඒකින්ද සියලුම දෙනා ඔයාට පුළුවන් හැකි උපරිම පිරිසක් මේකට ගෙන්නන්න. ඔයා එන්න අපි මේ වැඩේ කරමු, ලස්සන කරමු. අපි මේක හෙට දවසේ අපේ ක්‍රිකට් එක ශ්‍රී ලංකන් ක්‍රිකට් එක හෙට දවසේ නැවත පිබිදීමක් ඇතිකරන්න අපිට පුළුවන් අපේ නම් රන් අකුරින් ලියවෙයි මේක ගොඩ දැම්මොත්. මොක කරන්න අමාරු වැඩක්. හැබැයි බැරි වැඩක් නෙමෙයි. මොකද මීට කලින් විධායක ජනාධිපතිලා පවා ජනතා විරෝධය තුලදී ජනාධිපතිකම දාලා යන්න සිද්ධ වුණා. ඉතින් අපිට මේක බැරි දෙයක් නෑ ජනතා විරෝධයත් එක්ක. අපි මේක කරමු. අපි ලස්සන ක්‍රිකට් එකක් අපි නැවත ශ්‍රී ලංකාවේ හදාගමු. එහෙමනම් ගොඩක් ආදරේ හැමෝටම. හෙට දවසේ වාගේ උපරිම ශක්තිය යොදවන්න හෙට දවසේ අපි මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් තරම් පිරිස දැනුවත් කරන්න අපේ ආදරණීය ක්‍රිකට් එකට ආදරය කරන හැමෝම දැනුවත් කරලා හැකි උපරිම පිරිසක් අපි මේකට වැඩේට සම්බන්ධ කරගමු. ඒ වගේම අපේ අදහසක් අද තිබ්බා හෙට දවසේ පැවැත්වෙන පල්ලකැලේ මැච් එකේට කීප දෙනෙක් පුළුවන් නම් 10ක් 15ක් හරි යන අතරතුර මේ පල්ලකැලේ ග්‍රවුන්ඩ් එක අසල හරි බෝඩ් කීපයක් අරගෙන විරෝධතාවයක් දක්වන්න. ඒ වගේම අපේ පළවෙනිදා වැඩේ සම්බන්ධව ක්‍රිකට් බෝඩ් එක මෙහෙම දෙයක් එනවා කියන සම්බන්ධව දැනුවත් කිරීමක් කරගන්න පුළුවන් නම් හොඳයි කියන. ඒ වගේ දෙයක් කරගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒ වගේම තව අදහසක් ආවා කොළඹට එන්න බැරි පිරිස් ඉන්නවනම් පළවෙනිදා ක්‍රිකට් බෝඩ් එක ළඟට එන්න බැරි පිරිස් ඉන්නවනම් තමන්ගේ දිස්ත්‍රික්කේ තමන්ගේ නගරේ 10ක් 15ක් හරි එකතු කරගෙන විරෝධතාවයක් පෙන්වන්න. ඒක මාධ්‍යයටයි ඒක සෝෂල් මීඩියාවයි ඒක බිම් මට්ටමින් ගම් මට්ටමින් ඒ වගේ විරෝධතාවයක් එනවා කියන්නේ මේ සටන ජයග්‍රහණය කරන්න ආණ්ඩුවට මැදිහත් වෙන්න ලොකු අවස්ථාවක් එනවා. මොකද මේ නගරේ වගේම ගම් මට්ටම් බිම් මට්ටමින් මේ විරෝධයක් තියෙනවා කියන අදහස කියපුවම ඉතින් අපි ඒ හැම පැත්තකින් හිතලා තවත් ඔබගේ අදහස් යෝජනා තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන මේ වැඩේ තාම සාර්ථක විදියට කර ගැනීමට අපිට හැකි වෙයි. අපි ඒ වෙනුවෙන් වැඩ කරමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක් වේවා නැවත. ජය වේවා හැමෝටම. අපේ ක්‍රිකට් එකට ජය වේවා. හෙට දවස සුබ වේවා.